ඉතින් හෙලෝ ගයිස් ඉතින් ඔන්න හැමදාමත් වගේ ඔයගොල්ලෝගේ බඩජාර වෙලා තියෙන ඔන්න මේ පාරත් ඉතින් ඔන්න අපි මේ පාර අරන් යන්නේ මොකද්ද යොපොක්කි සමහර අය මේකට තොපොක්කි කියලා කියනවා. ඉතින් මේ අපි දන්නේ නැහැ ඇත්තට මේ දෙකේ වෙනසක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ස්පයිසි තොපොක්කි කියලා තියෙනවා. මෙතන යොපොක්කි මෙතන තොපොක්කි. උනේද ගයිස් මේකේ මෙහෙමයි මේකේ ලොකුවට ගහලා තියෙන යොපොක්කි කියලා ආයේ පොඩියට ගහලා තියෙනවා තොපොක්කි කියලා. තොපොක්කි කියලා කියන්නේ රයිස් කේක් වලට. ඉතින් මේක බ්ලැක් සොයිබීන් ෆ්ලේවර් එක මේක හලාල් ස්පයිසි තොපොක්කි. හලාල් එකක් තමයි මේක. ඉතින් කොහොමරි මේ දෙකම යුරෝ 6ක් උන එකක් යුරෝ 3යි. බලමු මේක හදලා තියෙන රට කොහෙද කියලා. ඉතින් ගයිස් මේ දෙකම කොරියාවේ හදන යොපොක්කි. චීන කඩෙන් ගෙනාවට මේක දෙකම හදලා තියෙන්නේ කොරියාවේ. ඉතින් කාලකට පස්සේ අපිට ආයේ කන්න හිතුණා අර සෙල්ෆ් කුකින් පොට් එකකින් හදන මෙන්න මේ වගේ රයිස් එකක්. ඉතින් මේක අපි මීට කලින් කාලා තියෙනවා. ඉතින් බලපු නැති අයටත් බලන්නත් එක්ක තමයි අපි ගෙනාවේ. ඉතින් මේක යුරෝ 6ක් වුණා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 2000ක් විතර තමයි වෙන්නේ. ඊට අමතරව අපි කාලා බීලා බලමු. මෙන්න මේ බීම එක. ඉතින් මේක ඇලෝවේරා වලින් හදන්නේ. කියන්නේ කෝමාරිකා වලින්. ඊට අමතරව මේකේ මේ ලීචි කියන පළතුරු වර්ගයේ තියෙන. ඉතින් ඔයගොල්ලොන්ට ඇහෙන්න ඇත්තේ මේ ලිලි පල්ලෙහා ඉඳන් ගොරවන සද්දේ. යා මෙතන නිදාගෙන ඉන්නේ. ඉතින් ගයිස් අපි කාලා බලමු. ඉතින් ඔයගොල්ලොන්ට ඔක්කොන්නම කලින් පොඩ්ඩක් කියන්න දෙයක් තියෙනවා. ඉතින් ඔන්න ගොඩක් අය අපේ ෆුඩ් ෂූට් එකයි මගේ චැලෙන්ජ් එක ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තම කියන්න ඕනේ ගොඩක් අය අර මගේ අතන ග්ලව්ස් එක ගේන වෙලාවේ අය කියනවා ගොඩක් අය එඩිට් කරලා කියලා. ඉතින් ඔන්න අනිවාර්යෙන් මම කියනවා ඉතින් දැන් මේ ෆුඩ් ෂූට් එක මගේ චැලෙන්ජ් එක කැඩුවොත් ආයෙත් මම චැලෙන්ජ් එකක් අරන් එනවනේ අනිවාර්යෙන්ම. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒකෙදි කිසි දෙයක් කරන්න නැතුව කැමරාව ඉස්සරහටම ෆිட் කරලා හැමදේම ඔයගොල්ලෝ ඉස්සරහම කරන්න මම පොරොන්දු වෙනවා. ඉතින් එදා අවාසනාවකට වගේ මට ග්ලව්ස් එක ගේන්න අමතක වුණා. ඉතින් මට ඕනනම් තිබ්බා ඒ කෑල්ලම අයින් කරලා ග්ලව්ස් එක කියන කෑල්ලම අයින් කරලා ග්ලව්ස් එක මෙතනින් තියාගෙන ආයේ වීඩියෝ එක පටන් ගන්න. ඉතින් මම අර ඕඩාවටත් වඩා අවංක වෙන්න ගිහිල්ලා තමයි ඔය දේ සිද්ධ වුණේ. ඉතින් මගේ channel එක බලන කට්ටිය දන්නවා. ඉතින් මම පුළුවන් තරම් අවංකව තමයි මේ වීඩියෝස් කරන්නේ. කන්න බැයි නම් කන්න බෑ කියලා මම කියපු ඕන තරම් වීඩියෝස් තියෙනවානේ. සමහර කෑම සර වැඩි වෙලා මට කන්න බෑ කියලා පරාද වෙච්ච ඒවා ඕන තරම් තියෙනවා. ඉතින් අද කරන්න යන්නේ චැලෙන්ජ් එකක් නෙමෙයි. අද අපි කාලා බලන්න යන්නේ. කාලා බලලා රිවිව් එකක් තමයි අද කරන්න යන්නේ. ඉතින් කාලා බලලා ඔයගොල්ලොන්ට කියන්නම් ෆ්ලේවර් එක කොහොමද. ඉතින් ගයිස් තව චූට්ටක් මතක් කරන්න. අපේ වීඩියෝ එකේ පොඩි වෙනසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. අපි හිතනවා පොඩි වෙනසක් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මේ කලර්ස් වල සහ ලයිටිං වල වෙනසක් තියෙනවා නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සෙල්ලාම අපේ බීම් එක පොඩ්ඩක් හරි කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. අපි මේක මික්ස් කරගමු බොන්න කලින්. බලමු ෆ්ලේවර් එක කොහොමද කියලා බලමු. කොල්ලන්ට පාට ලං කරලා පෙන්නන්නම්. ඒකේ අර මේ මොනවාද වලට කියන්නේ මේ කෝමාරිකා කෑලි තියෙනවා. කොල්ලන්ට පේනව ඇති කියලා මම හිතනවා. කෝමාරිකා කෑලිත් තියෙනවා. ඉතින් අපි බීලා බලමු අපේ ඇලෝවේරා බීම එක. සුවදින් නම් එන්නේ අර රමුටන් ගෙඩි මේක. ඔව් අර ලීචිස් කියන පළතුරු වල ෆ්ලේවර් එක තමයි ගොඩක් මෙන්නේ. මේ ෆොටෝ එකක් දාන්න බලා ගන්න ලීචිස් කියන පළතුරු ඔයගොල්ලෝ මීට කලින් මම වීඩියෝස් අරන් ගන්නලා තියෙනවා. ලොකු පැන් රහකුත් නෑ නේ. ලොකු පැන් රහකුත් නෑ නරකම නෑ රහයිනේ. ඊට අමතරව අර මේ කෝමාරිකා කෑලි හැපෙද්දී සුපිරි. අර ලීචි එකේ ෆ්ලේවර් එක ඒ වුණාට කෝමාරිකා කෑලි තියෙනවා. අපි දැන් මේක මේ තම්බන් එන්න කලින් ඔයගොල්ලන්ට ඕපන් කරලා පෙන්නන්නම් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මොකද අපිත් ගොඩ කාලෙකින් මේවා කෑවේ නැහැ. ඒ නිසා අපිටත් මතක නැහැ මේවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බලමු. ඉක්මනින්ම ඕපන් කරලා බලමු. ඉතින් ඔයගොල්ලොන්ට මේක ඕපන් කරන කලින් පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් අපේ channel එක බලන 150ක් විතර
සබ්ස්ක්‍රයිබ් කරලා නැයි බලන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා කට්ටියගෙන් අනිවාර්යෙන් බලන්න කලින් සබ්ස්ක්‍රයිබ් පාරක් කරලම වීඩියෝ එක බලන්න කියලා. ඉතින් අපි මේක ඕපන් කරලා බලමු. මේකේ තියෙනවා මෙන්න මෙම සෝස් පැකට් එකක්. සෝස් එකක් නිකන් ලික්විඩ් එකක් වගේ තියෙනවා. ඊට අමතරව තියෙනවා තපොක්කි ටික. රයිස් කේක්. රයිස් කේක් මේක නම් මේ අර තෙතමනේ අයින් කරන්න දාපු පැකට් එකක් මේ කන පැකට් එකක් නෙමෙයි. ඊට දැන් තියෙන අපේ තොබොක්ක ටික තම්බගෙන එන්න. ඉතින් අපි ඉක්මනින් තම්බගෙන ආයෙත් ඉක්මනටම හම්බෙමු. ඉතින් ඔන්න ගයිස් අපි තම්බගෙන ආවා. ඉතින් මේ ඔයගොල්ලොන්ට පෙන්වන්න නිසා අපි මේක භාජනය කර දැම්මා. මේක කෝප්පෙටම දාගෙන ආවා. ඉතින් මේ හලාල් කරගමු නේද? ඕකනේ මේක හලාල් ඩස්ට් එකනේ. ඒ දෙකම හලාල් වගේ මට පේනවා. ඔය ඩස්ට් එක. ඉතින් ගයිස් අපි මේක ඕපන් කරලා බලමු. අද නම් කතුර නෑ වගේ. ඔව් අද අපිට අතුර අරන් එන්න මතක වුණා. කාලා යොපොක්කි කාලා යොපොක්කි එකකට වඩා ෆ්ලේවර්ස් තියෙනවා. ඔව් අනේ හෙන්න තියෙනවා. ඉතින් ගයිස් මේකත් අපි දාගමු. උණ්ඩා අපි දාගන්නයි යන්නේ අපේ යොපොක්කි මික්ස් එක. ඉතින් ගයිස් මේක ෆ්ලේවර් එක කොහොමද පොඩ්ඩක් බලමු. ඒක ඇත්තටම කොහොම සැර නෑ. මම හිතුවේ සරක් එයි කියලා නිකන් පොඩි බයක් වගේ ආවා. නමුත් ඒක සැර නෑ. ඔයගොල්ලන්ට පෙන්වන්න මේකේ පෙනුම කොයි වගේද කියලා. ඊළඟට ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ වගේ පෙනුමක් තමයි මේකේ තියෙන්නේ. ක්‍රීම් එක වගේ. ක්‍රීම් එක වගේ තමයි අපි හංසිගේ එකත් පෙන්නමු ලං කරලා. ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ පෙනුමක්. සැර පෙනුමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පෙනුමක් තමයි හංසිගේ එකේ තියෙන. නමුත් හැම ලොකු සරක් නෑ පෙනුම තිබ්බට. බලමු කාලා. කියන තරම් ලොකු රහක් නම් එන්නේ නෑ. මේකත් පැන් රහයි. මේකත් පැන් රහයිනේ. බං. ඉතින් ගයිස් මේ පැන් රහ වුණාට චූටි ස්පයිසි එකක් තියෙනවා. ඔව් මේ චූටි දෙබිල ගතියක් තියෙනවා. හරිම චූටක් හැබැයි. මේක ගත්තොත් මේක ඇවිල්ලා නිකන් අර සෝයා සෝස් රහ තමයි මේක එන්නේ. සෝයා සෝස්. අතම ගුවන් නිකන් පිටි ගුලි වලට මොන හරි සෝස් එකක් දාලා කනවා වගේ හැඟීමක් තමයි මට නම් ඇත්තටම එන්නේ. ඒකනේ. කිසිම මේ ගැම්මක් නැහැ. හැබැයි මට මේකට වඩා ඕක රහයි. මම කන්න. උරසක් නෑ නේද? ලොකු රහක් නෑ. මේ දෙයෙන් ගලොත් මේක තමයි රස. අත්තම් නිකන් පිටි එකක් පිටි චුචුප්ස් නෝ. නිකන් පාන් පිටි උල්ටි එකකට සෝස් දාලා නිකන් කනවා වගේ වැඩක් තමයි ඉතින් මේක. ඉතින් guys තොපොක්කි එකට අපිට දෙන්න පුළුවන් ලකුණු 10න් 7ක් විතර. එහෙම අර කියන තරම් රහන්නේ නැහැ. නමුත් ඉතින් අර පිටි එක මැටි ගුලි වගේ හැපෙද්දි පොඩි ආසාවක් වගේ තියෙන පොඩි නිකන් වෙනම ෆීලිං එකක් තියෙනවා. නමුත් රස ගැන කතා කරද්දී එහෙම ලොකුවට කියන තරම් රහක් නැහැ නේ. බඩත් පිරෙනවා දෙන්නේ. අයිස් කියනකොට මේක මාර විදිහට බඩ පිරෙනවා. මොකද
මේක හදලා තියෙන පාන් පිටි වලින් කියලා කිව්වට පාන් පිටි රස ආවට මේක හදලා තියෙන හාල් පිටි වලින්. ඒ නිසා තමයි ඉක්මනට අපිට බඩ පිරෙන්නේ. කොහොම හරි අපි හිතපු තරම් රසක් නැහැ අත්‍තරම නේ. ඉතින් අපි සමහරට හදපු විදිය වරදක් තියනවද දන්නේ නැහැ. නෑ ඒක තමයි හදන්නේ. කමෙන්ට් එකක් දාන්න අපි හදපු විදිය වරදක් තියනවද? වරදක් නෑ අපි මේක හදන්නේ මෙහෙම. හැබැයි බොරුවට කමෙන්ට් දාන්න එපා. හරියටම දන්න කෙනෙක් දාන්න කමෙන්ට් එකක්. සාමාන්‍ය කොරියාවේ වැඩ කරන වගේ අය දන්න ඇති. අපේ ලංකාවේ තම්බලා අරන් තමයි මික්ස් කරේ. ඉතින් ඔන්න ජොප්පුකි කාලා තියෙන කට්ටිය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න කොරියාවේ වැඩ කරන ගොඩක් අය. ඉතින් එයාලා නම් මේවා ගොඩක් කනවා ඇති හැමදාම වගේ. ඉතින් මම මේකත් ටිකක් කාලා බලනවා. මේක අර බුල්ඩක් සෝස් එකේ රහත් පොඩ්ඩක් එනවද මන්ද? මම හිතුවේ ඒක කියලා. මට සැර නෑ අර බුල්ඩක් එකේ ෆ්ලේවර් එක වගේ අමුතුම මිරිස් රහක් මේකෙත් එනවා. ඊට පස්සේ අපි දැන් ඔන්න කෑවේ තපොක්කි. ඊට පස්සේ ඔන්න දැන් අපිට හරි කාලා බලන්න යන්නේ අපේ ආසම කෑම එක. ආසම සහ අමුතුම කෑම එක. ඉතින් එතකම් මම තා බීම පොඩ්ඩක් බොනවා. මොකද අපි කලින් කාපු එකේ ෆ්ලේවර් එක නැති වෙන්නේ ඉඳ. හොටක් ඕන තියෙනවා. අපිට බීම එකේ නම් ඇත්තටම ප්‍රයිස් එක මතක නැහැ. ඉතින් අපි දැන් ඕපන් කරලා බලමු අපේ self heating pot එක. මේක යුරෝ 6ක් වුණා මම ඔයගොල්ලෝ කලින් කිව්වා වගේ. අපි දැන් ඉදිරියට කැම්පින් යද්දී ඔක කරන් ගිහින් පේන්නේ. ඔව්. ඉතින් guys මේ ගහලා තියෙන විදියට අපේ මේ කිමිකල් වර්ග දෙක මේ මික්ස් කරලා මේක විනාඩි 15ක් තියන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ මේකේ එතන ගහලා තියෙනවා මේක හදා ගන්න ඕන විදිය. ඉතින් අපි මේක මීට කලින් කාලා තියෙන නිසා ඉතින් අපි මේක වැඩි කියවන්න යන්නේ නැහැ. ඉතින් අපි මේ ඕපන් කරලා බලමු මොකද මේකේ ටික වෙන්නේ කියලා. ඔව් guys මේකේ ෆ්ලේවර් එක බීෆ් ෆ්ලේවර් එක. ඉතින් මෙන්න සුපුරුදු පරිදි බලපුණ ටික කට්ටියට මම පෙන්නන්නේ මේවායේ. මේ තියෙන්නේ guys හාල් පැකට් එක. හාල් එක තමයි මේකේ තියෙන්නේ. කුණ්ඩ පොඩ්ඩක් අවුල් වෙනවා. ඉතින් මේක තියෙන්නේ හාල් එක තැම්බෙන්න දාන වතුර එක. මේ දෙක මික්ස් කරගන්න එපා. මොකද තව වතුර එකක් තියෙනවා කිමිකල් රියැක්ෂන් එකට ගන්න. මේක තියෙන්නේ හාල් එකට දාන්න. මේක තියෙන්නේ අපේ කිමිකල් රියැක්ෂන් එකේ ස්ටාර්ට් එක තමයි මේක. මේ වතුර තමයි මං හිතන්නේ මේකේ තියෙන්න ඕනේ. ඉතින් අපි ටිකක් වෙන්න ඕනේ. ඒක නම් ගොඩක් දේවල් තියෙනවා. කන ප්ලේට් එක. මේක තමයි ග්‍රේවි එක තියෙන්නේ අපේ බීෆ් ග්‍රේවි එක තියෙන්නේ මේකේ. ටිකක් ලොකු පැකට් එකක්. කලින් එක ප්‍රොඩක්ට් ලොකුයි වගේ නේ. ටිකක් ලොකුයි නේ. ඔන්න පේනවා මෙතන පැකට් ගොඩක් තියෙනවා. මේකේ තා පැකට් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ එළවලු. එළවලු. එළවලු තමයි මේකේ තියෙන්නේ. බලමු තාමනක් තියෙන්නේ කියලා. ඉතින් guys මේක තමයි අර මම කලින් කිව්ව අර රස් වෙන්න පාවිච්චි කරන අලු හුම් පැකට් එක තියෙන්නේ මේක තමයි. ඉතින් අපි මේක කලින් මේක try කරලා බලලා තියෙනවා. ඉතින් අද try කරලා බලමු උන්න කාලෙකින්. කාලා විසි කරන්න බෑග් එකක් තියෙනවා. ඔව්. ඊට අමතරව මේක අපි කාලා මේක විසි කරන්න ඒ කියන්නේ කුණු තියෙන තැනට දාන්න තමයි මේ උරයක් තියෙන්නේ. ඉතින් මේ කලින් මම දැනන් හිටියේ නෑ. අපි සාමාන්‍ය මේ වගේ දේවල් කැම්පින් කරන්නනේ පාවිච්චි වෙන්නේ ගොඩක්ම. මොකද ගෙදර ඉඳි අපිට ගින්දර තියෙන නිසා. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා මේක අදාළ තැනට කසල ගොඩට දාන්න තමයි මේ උරේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව හැන්දකුයි ටිෂු එකකුයි දීලා තියෙනවා අපිට ආහාරය සඳහා. ටූත් පික් එකකුත් තියෙනවා අපි දත්වල මාර හිර වුණොත් ඒව ගන්න. ඉතින් guys අපිට දැන් තියෙන්නේ මේ ටික අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මේවා කරගමු. ඉතින් guys අපිට ඉස්සෙල්ලා මේ කරන්න තියෙන්නේ මෙන්න මේ ට්‍රේ එක අරගෙන මෙහෙම තියලා හාල් එක මේකට දාගන්න තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඉතින් කවුරුත් දැන් ආයෙ කමෙන්ට් දාන්න එපා. ඔය කලිනුත් කෑවනේ කියලා මේ නොදකපු කට්ටියට තමයි මේක අපි ආයෙ පෙන්නන්නේ. මම හිතන්නේ මේ කලින් තම්බපු හාල් එකක්. තම්බපු හාල් එකක් නේ. ඒක තමයි මේ වගේ රමුතු පෙනුමක් තියෙන පුරියට වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි හාල් එක දාගත්තා. ඊට පස්සේ අපේ එහා පැත්තේ පොඩි කොටසට දාගන්න ඕනේ අපේ
බීෆ් එක බීෆ් ග්‍රේවි එක කොල්ලන්ට පේන ඇති කියලා අපි හිතනවා අපි පොඩි ලං කරලා පොඩ්ඩක් පෙන්නනවා ඊට පස්සේ අපේ ග්‍රේවි එක අලක් තියෙනවා. ඒකේ ඇත්තටම අලක් තියෙනවා. අල තමයි මම හිතන්නේ වැඩි. ගොඩක්ම තියෙන්නේ. බීෆ් තියෙනවාට වැඩියෙන් තියෙන්නේ අල වගේ. අපේ අර මේ මාළු පාන් වගේ තියෙන ලංකාවේ ඒ වගේ තමයි ඉතින්. කැරට් තියෙනවා. කැරට් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා නේ. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරනවා මේ දේවල් මේ හැමදාම කණ්ඩ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි. ඉතින් මේවා තියෙන්නේ ට්‍රිප් එකක් ගියාම හදිසි අවස්ථාවක් ගින්දර නැති වෙලාවක තමයි මේවා තියෙන්නේ. ඒක උඩට පේන්න ඇති කොයි වගේද කියලා. ඉතින් දැන් තියෙන්නේ අපේ වතුර එක දාගන්න. ඊට අමතරව තියෙනවා අපේ එළවලු පැකට් එකක් අපි ඒකක් දාගමු. හාල් එකට දාගමු අපි ඒක. ඒක තියෙන්නේ අර වතුර අයින් කරපු බෝන්චි මේ වට්ටක්ක. වට්ටක්කද? බෝන්චි වට්ටක්ක. හරි. දැන් තියෙන්නේ අපේ හාල් එකට මේ වතුර එක දාගන්න. ඉතින් guys මතක් කරලා පටලවා ගන්න එපා. මොකද වතුර පැකට් දෙකක් තියෙනවා. එක වතුර පැකට් එකක් අපේ කිමිකල් රියැක්ෂන් එකට අනිත් එක බත් එකට. ඉතින් මේ ඇඳලා තියෙනවා මේක බත් එකට දාන එක කියලා. ඉතින් මේක බත් එකට දාගමු. අය මේ වතුර කොහෙන් පුරවපු වතුර එකක්ද දන්නේ නැහැ. කොහෙන් කවද පුරවපු වතුර එකක්ද දන්නේ නැහැ guys. ඉතින් අපි පොඩ්ඩක් ඉතින් හැමදාම කන්න නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් guys දැන් තියෙන්නේ මේකේ වැඩේ ඉවරයි. මේකේ ඔක්කොම දැන් රෙඩි. අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේ ආකාරයට දැන් තියෙන්නේ අපේ හොට් පොට් එක රෙඩි කරගන්න තමයි. හොට් පොට්. මේක තමයි හොට් පොට් එක. ඉතින් මේ ප්ලාස්ටික් එක ගැන කියනවනේ guys. මේ ප්ලාස්ටික් එක විශේෂයෙන් හදපු ප්ලාස්ටික් එකක් මේක මේ රත් කරාට රැකිලෙන්නේ උණු වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. නැත්තම් සාමාන්‍ය මෙයාගේ උෂ්ණත්වයකදී මේ ප්ලාස්ටික් උණු වෙනවා. ඊට මේ තමයි අපේ අලුගුණු පැකට් එක. මේකට කැල්සියම් ක්ලෝරයිඩ් කියලා කියනවා. මම හිත මතක නැහැ කැල්සියම් කාබනේට්ද කැල්සියම් ක්ලෝරයිඩ්ද කියලා. ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් දන්න කෙනෙක්. මොකද මේක චීනෙන් ගහලා තියෙන්නේ. චීන භාෂාවෙන්. ඉතින් මේ තමයි මේ පැකට් එක. ඉතින් මේකට වතුර දාපුවම මේකට උරා ගන්නවා. උරාගෙන මේ කැල්සියම් කාබනේට් සහ මේ වතුර ප්‍රතික්‍රියා කරලා තමයි මේ උෂ්ණත්වය හදන්නේ. ඉතින් මේක ඉතින් මේ ලොකු විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ පාසල් වල පොඩි ළමයිට පවා මේ රියැක්ෂන් එක කියලා දෙනවා. ඉතින් නැත්තම් හිතයි මේ මම නිකන් චණ්ඩියා වෙන්න හදනවා කියලා. ඉතින් අපි දැන් මේ පැකට් එක දාමු අපේ වතුරකට. ඉතින් සුබ මොහොතින් දාමු. ඉතින් මේක දාපු ගම්ම guys මේකේ දුම් දාලා ගිනි ගන්න පටන් ගන්නවා. කොල්ලොන්ට ඒක පෙන්වන්න පුළුවන්. නමුත් පෙන්වන්න බයයි. ඒතර මොකද එකපාර දුම් දාලා ගයි කියලා බයයි පොඩ්ඩක්. ඉතින් guys අපි මේක දාගමු. මේ කොහොමද මේක වෙන්නේ කියලා බලමු. ඉතින් ඔන්න අපි වතුරක දාගන්නවා අපේ. මේක දාපු ගාම්ම රියැක්ෂන් එක පටන් ගන්න. මේක අර පොඩි වෙලාවක් යනවා උරා ගන්න. ඉතින් guys අපිට දැන් මේ සද්දය එනවා ටික ටික. මේකේ අර කෙමිකල් එක උරා ගත්තම අපි ඔයගොල්ලන්ට පොඩ්ඩක් මයික් එක ලං කරලා පෙන්නනවා. මොකද මේකට අත තියන්න බෑ. මේ රියැක්ෂන් එක පටන් ගත්තාම ගොඩක් ප්‍රශ්න වැඩි. ඉතින් ඔයගොල්ලන්ට ඔය ඇහෙන්නේ රියැක්ෂන් එක පටන් ගන්නට කලින් ඇහෙන සද්ද. වෙනවනේ මොනවතුර නටන සද්දයක් ඇහෙනවා. ඉතින් දැන් අපි ෂේප් එකේ තියාගමු මේක. නැත්තම් මේ මේක අපිට තියාගන්නවත් බැරි තරම් මේක රස්නේ වෙනවා. මට ගිය පාර මතකයි අපිට අන්තිමට මේක තියාගන්නවත් බැරි වුණා. හොඳ. ඉතින් ඔන්න guys අපේ හොට් පොට් එක රෙඩි ඉතින්. දැන් හොඳටම වස්නේ. අමුණ්ඩ පේනවා නේද? මේක ඉක්මනින් වහගමු. නැත්තම් මේක ඕ රියද ඉතින් guys ඔන්න අපි අපේ හොට් පොට් එක වහගත්තා. ලිලි අක්කගේ අතත් පිච්චුණා.
අපි ඕනනම් අතකන් අපි ලිලි සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් guys දැන් වෙලාව 10:25යි. ඉතින් මේක රෙඩි වෙන්නේ 10:40 විතර තමයි මේක අපිට ගාන හරියන්නේ. අපි එතකන් ලිලිව සම්බන්ධ කරගමු. ලිලි එන්න. කොහෙන්ද? ඉතින් බලමු ලිලි මේක රියැක්ට් කරන්න කොහොමද කියලා. කොහෙන්ද? කොහෙන් ලිලි සම්බන්ධ වෙලා ඉන්නවා. අද අපේ හොට්පොට් එකට. ලිලි බලන්න මේ මොකද්ද තියෙන්නේ කියලා. මේ මොකද්ද ලිලි? මේ මොකද්ද මේ? නෝන. ලිලි හරි හොඳයි ඉස්සර වගේ නෙවෙයි. බලමු. මිනිත්තු 15ක් ඉන්නත් තියෙනවා. මොනවද මේ? ලිලි බත්ති. මේ මොකද්ද මේ? ඕයි. මොකද්ද මේ? මොනවද මේ? අපිච්චේ. මොන මේ මොකද්ද මේ? බලන්නකො දුන්නේ නැහැටි මේ. ඉතින් ලිලි ගියා. ඉතින් guys ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ මේ self heating pot එක දුම් දාගෙන නටන අපි ඔයගොල්ලෝ මයික් එක පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. පේනවනේ සද්දේ. මේ තමයි බත් එක නටන සද්දේ. උණු වතුරක උණු වෙන සද්දේ මේ. දැන් විනාඩි 10කට කිට්ටුයි. දැන් මේක අර පවර් එකත් පොඩ්ඩක් වේගෙන ඉන්නේ. තාම දුම් දානවා. දැන් නම් දුම අඩු වේගෙන යනවා. හොඳ ෆ්‍රෙෂ් බත් සුවඳක් එනවා කන්න ආසෙට. ෆ්‍රෙෂ් හරක් මාස් සුවඳක් එන්නේ තනි කර අර හරකයි. හරක් පව් නේද එනවා. මේකේ හරක් මාස් ෆ්ලේවර් එක හොඳටම එනවා. ඉතින් හරක් පව් කියන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. හරක් මාස් කන්න නැති කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඔක්කොම සත්තු එකයි කියලා හිතන කට්ටිය තව කමෙන්ට් එකක් දාන්න. මම සත්තු පව් කියන කට්ටිය කමෙන්ට් එකක්. මම නම් හිතන්නේ ඔක්කොම සත්තු පව් කියලා තමයි. හරකා ගොඩක් පව් කියලා එහෙම එකක් නැහැ. නියමයි. ඉතින් guys දැන් නම් මිනිත්තු 10 සම්පූර්ණ වෙලා තියෙන්නේ. අපි 13න් ගමු 13න්. තව විනාඩි 2ක් විතර අපි ඉමු. හරි ජොලි. ලිලිගේ නහය ඔයගොල්ලන්ට පේන ඇති චූටි නහය. අර වේලි චූටි හොම්බ. එයාටත් අර මස් සුවඳ එන වෙලාව සමහරට ඒකයි ඔය ඔබ දාගෙන ඉන්නේ. ඉතින් අපි මේක ඕපන් කරලා බලමු අපේ කාල වේලාව අවසන්. වා. පොඩ්ඩක් පිච්චුණා. ගයිස් මේක ඇත්තටම මේ පට්ට විදියට ඉදිලා හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ගයිස් අපේ බත් එක තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඔයාලට පේනවා ඇති මේක අර කලින් මෙන්න මෙහෙම පිම්බිලා තිබ්බේ නෑ. දැන් මේක පිම්බිලා තියෙන්නේ. මොකද මේ වටේ තිබ්බ සේරම වතුර ටික උරාගෙන මේක පිම්බිලා තමයි දැන් තියෙන්නේ මේ. ඔයාලට පේනවා ඇති කලින් තිබ්බේ මේ විදිහට නෙමෙයි දැන් මේක පිම්බිලා. ඉතින් guys දැන් අපි අපේ ග්‍රේවි එකට try කරලා බලමු ඉස්සෙල්ලාම අපේ beef flavor එක. සුපිරි. මේක flavor එක අර ගොඩක්ම මේ flight වල ගිහිල්ලා තියෙන කට්ටිය මේක දන්නවා. ඒ flight වලදී දෙන කෑම වල flavor එක තමයි මේකේ ඉන්නේ. මම දන්න හේතුව ඇයි කියලා මේ ගොඩක් flights වලත් මෙන්න මේ රහම තමයි දෙන හාල් එකේ මේ රස නෑ නෙමෙයි රසයි. අර ඒ වගේ රහක් තමයි මේක එන්නේ. මේක අපි මික්ස් කරමු ඉස්සෙල්ලා. ඇත්තටම මේක සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් ගියාම අපි සාමාන්‍යයෙන් පෙරේතය වගේ බඩ පැලෙන්න කන්නේ නෑනේ. සාමාන්‍යයෙන් බඩ පිරෙන්න මේක හොඳටම ඇති කියලා මම හිතනවා. මොකද මේකේ බත් ගොඩක් තියෙනවා මේ පොඩියට තිබුණාට. බත් හොඳට තැම්බිලා. බෙරි වෙලා නෑ හොඳට තැම්බිලා. බලමු ග්‍රේවි එකත් එක්ක කලාමක් දාලා කාලා ආනිකම් ෆ්ලයිට් එකේ යනවා වගේ අපි. නියමයිනේ. අයිස් අතරම මේක නියමයි. තිල කෑල්ලකුත් තියෙනවානේ. හොඳට තැම්බිලානේ.
හරක් මස් හොඳට තැම්බිලා. අල්ල කෑල්ලයි. මස් නම් හරක් පිටුණා. ඉතින් ඇත්තට මේ වගේ දෙයක් මරු ට්‍රිප් එකක් යනකොට අරන් යන්න මේ ගොඩක් උයන්න කාලය යන්නේ නැහැ. ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන් මේ වගේම කාරංගු තනික මේක ගොඩක් බඩ පෙරෙන්න කන්නත් පුළුවන්. උණුයි. පිච්චෙන මොනේ. ඔනේක රහයි යන්නේ. ඇත්තට මරුනේ. එතනගයි සුපිරි. ඉතින් මේ අපි දැන් මේක ඔක්කොම කනවා නමුත් ඉතින් ඔයගොල්ලොන්ට ඔක්කොම කනකම් වීඩියෝ එක දාන්න අවශ්‍ය නැතුව ඇති කියලා මම හිතනවා නේද? නැත්නම් වීඩියෝ ගොඩක් මන්ට යවමු ඊට පස්සේ. එහෙමයි. හැබැයි ඉතින් ලංකාවේ බත්තයක් කනවා වගේ දැනෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ සෑහෙන දුරට රහයි. සෑහෙන දුරට රහයි. ඒ කියන්නේ මේකයි විතරක් කන්නත් පුළුවන් වෙන මොකුත් ඕනෙත් නැහැ. රසයි ඇත්තටම අනේ. ඉතින් guys ඔන්න ඉතින්ම අපේ වීඩියෝ එක ගියේ ඉතින් ඔන්න අන්ත මේක පස්සේ හිමීට කයි. ඉතින් මේ ගොඩක් සර වීඩියෝස් අරන් එන්න ගෙදර බඩු තියෙන අපි ගෙදර අරන් ගල නමුත් අපේ චැලෙන්ජ් එකට සම්බන්ධ වෙන අපේ කාංචන මේ දවස්වල යාට පොඩි වැඩ කටයුතු නිසා මේ අපිට සම්බන්ධ කරගන්න අමාරු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි බලමු අපි ඊළඟ වීඩියෝ එක ගොඩක් වෙලාවට අපේ සරමසර වන් චිප් චැලෙන්ජ් එකයි ගෝස් පේපර් චැලෙන්ජ් එක තමයි දැන් කරන්න තියෙන්නේ. ඉතින් බලමු ඉතින් අපි කාංචන ෆ්‍රී වුණ ගමන්ම අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ අරන් එන්නම්. ඉතින් අද මම හිතනවා ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් දේවල් අද අපේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා කියලා අපි හිතනවා. ඉතින් මේ කට්ටිය පරිස්සමෙන් ඉන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.